බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. බුදුදහම අවබෝධ කර ගැනීමට උත්සාහ කරන අප සැමට උපකාර වෙතයි සිතන ධර්ම කරුණු කිහිපයක් කෙටියෙන් ඉදිරිපත් කිරීමට තමයි මම මේ උත්සාහ කරන්නේ. මේ දිනවල අප බොහෝ දෙනෙක් ගැඹුරු ධර්ම අවබෝධ කිරීමට වැඩි කැමැත්තකින් උත්සාහ කරන බව පෙනී යනවා. නමුත් අප උත්සාහ කරන තරමට ඇයි අපට ඒවා අවබෝධ නොවන්නේ? ඒට මම දකින ප්‍රධානම හේතුවක් වන්නේ බුදුදහමේ මූලික ඉගැන්වීම් අප බොහෝ දෙනෙක් නොවැදගත් යයි සලකන නිසා බවයි මට හැඟී යන්නේ. එසේනම් මොනවාද මේ මූලික ඉගැන්වීම්? එයින් පළමුවන ලෙස මම අද තෝරාගත්තේ පන්සිල් රැකීමේ වැදගත්කම හා ධර්ම අවබෝධයට එයින් ඇති උපකාරය ගැන ඕගොල්ලන්ට කෙටි විස්තරයක් ඉදිරිපත් කිරීමටයි. අප හැමෝම වගේ පන්සිල් මොනවාදයි දන්නවනේ. ඒ නිසා කෙටියෙන් ඒවා මතක් කරගමු. සතුන් මැරීමෙන් වැළකීම, අන් සතු දේ හොරෙන් ගැනීමෙන් වැළකීම, කාමෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. මේවා බොහෝ දෙනෙක් පාලි භාෂාවෙන් උදේ හවස සමාදන් වුණත් ඒවා පිළිපදින්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපේ හිත්වල තියෙන ලෝභ, ද්වේෂ, මෝහ පාලනය වෙලා නැහැ. අපේ හිත් අධික ලෙස ලෝභ, ද්වේෂ, මෝහ වලට යටත් වෙලා තියෙන තාක්කල් හිතේ සහනයක්, සතියක්, සමාධියක් ගොඩනගා ගන්නේ කොහොමද? එතකොට අපේ හිතේ විනිවිද දැකීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසා ධර්මයේ ඇති ගැඹුරු කරුණු අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ නිසා පන්සිල් රැකීම අප සුළු කොට සිටීම අපට කරගන්නා ලොකු හානියක්. මේ හේතුව නිසායි ආරෂ්ඨාංග මාර්ගයේ සීලය පළමු තැනට දමා තිබෙන්නේ. ඉතින් ඔබත් මමත් උත්සාහයෙන්, වීරයෙන් පන්සිල් රැකීමට ප්‍රධාන තැනක් දෙමු. එයින් හිතට දැනෙන සහනය, සමාධිය අත්විඳිමු. මේ කරුණු සුළු වශයෙන් හෝ ඔබට උපකාර වෙතයි සිතමි. ඔබ සැමට තෙරුවන් සරණයි.